ඉස්සර වගේ නෙවෙයි. දැන් ඔයාලා මොකක් හරි ඇන්ටිබයොටික් එකක් ඒ කියන්නේ ප්‍රතිජීවක ඖෂධයක් ගන්න ෆාමසි එකකට ගියාම ඔයාගේ නම, වයස, ලිපිනය, ඔයාට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධයේ නම, වර්ගය, ප්‍රමාණය මේ හැම දෙයක්ම ලේඛනගත කරගෙන නිසි ක්‍රමවේදයක් යටතේ තමයි ප්‍රතිජීවක ඖෂධය ෆාමසියෙන් ඔයාගේ අතට ලබා දෙන්නේ. ඉතින් ඇයි මේ ඇන්ටිබයොටික්ස් වලට මෙච්චර විශේෂයක්? ඒකට හේතුවක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අන්න ඒ දේ ගැන. ඉතින් මේ වීඩියෝ එක බලුවොත් ඔයාට තේරෙයි ප්‍රතිජීවක ඖෂධ භාවිතය ගැන ඔයා කොච්චරනම් දැනුවත් වෙලා ඉන්න ඕනේද කියන එක. සමහර විට එක්කෙනෙක්ට දෙන ඖෂධ වට්ටෝරුවක් ගෙදරදී හරි ගෙදරින් පිටතදී හරි එකිනෙක අතර හෝමාරු කරගන්න අයත් මේ වීඩියෝ එක බලනවා ඇතිනේ. සමහර විට ඒ දේ කරන අය ඔයා දන්නවත් ඇති. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිම වෙනකන් හිටියොත් අන්නේ කරපු දේ බරපතලකම ඔයාලට අනිවාර්යෙන් තේරුම් යයි. ඉතින් මේ වීඩියෝ එකේ ඉස්සරහට ප්‍රතිජීවක ඖෂධ කියන්නේ මොනවාද? නිතර වැළඳෙන සෙන් ප්‍රතික්ෂාව වගේ වෛරස් ආසාදන වලට ප්‍රතිජීවක ඖෂධ භාවිතය සුදුසුද? ඒ වගේම ප්‍රතිජීවක ඖෂධ අනිසි ලෙස ලබා ගැනීමෙන් අත්වන ප්‍රතිවිපාක මොන වගේද? ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී අනුගමනය කරන්න ඕනි කරුණු මොනවාද? අර කලින් කිව්වා වගේ එක්කෙනෙක්ට දෙන බෙහෙත් වට්ටෝරුවක් තවත් කෙනෙක් භාවිතයට ගන්න එක සුදුසුද? ප්‍රතිජීවක ඖෂධ දීර්ඝකාලීනව ලබා ගත යුතු විශේෂ අවස්ථා තියෙනවද? මේ ප්‍රතිජීවක ඖෂධ පාවිච්චිය පාලනය කරගන්නේ කොහොමද? මෙන්න මේ හැම දේ ගැනම අද වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැති කෙනෙක් නම් ඔන්න පහළ තියෙන subscribe button එක click කරලා අපේ සෞඛ්‍ය නාලිකාවත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට මතක් කරනවා. හරි එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. ප්‍රතිජීවක ඖෂධ එහෙම නැත්නම් ඇන්ටිබයොටික්ස් කියන්නේ මොනවාද? ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන්නේ ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමට. ආසාදන වලට බැක්ටීරියා, වෛරස්, ඒ වගේම දිලීර බලපානවා. ප්‍රතිජීවක ඖෂධවල ප්‍රතිඵල තියෙන්නේ බැක්ටීරියා සඳහා විතරයි. ඒ කියන්නේ ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන්න ඕනේ බැක්ටීරියා ආසාදන නිසා මතුවලා තියෙන රෝග සුවපත් කිරීම සඳහා පමණයි. අන්න ඒ දේ හොඳින් මතක තියාගන්න ඕනේ. ඉතින් අපි බලමු නිතර වැළඳෙන සෙන් ප්‍රතික්ෂාව වගේ වෛරස් ආසාදන වලට ප්‍රතිජීවක ඖෂධ භාවිතය සුදුසුද නැද්ද කියලා. ප්‍රතිජීවක ඖෂධ වල ප්‍රයෝජනය තියෙන්නේ බැක්ටීරියා කියන විස බීජයෙන් ඇතිවන ආසාදන සඳහා විතරයි. ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදන තත්ත්ව බොහෝ විට ඇති වෙන්නේ වෛරස් නිසා. ඉතින් ඒකින් ඇතිවන සෙන් ප්‍රතික්ෂාවට ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් කිසිම ප්‍රයෝජනයක් අත් වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා අපිට නිතර ඇතිවන සෙන් ප්‍රතික්ෂාව හරි වෛරස් මගින් ඇති කරන ආසාදන සඳහා හරි ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඒක නොකළ යුතු දෙයක්. ඉතින් මේ විදිහට ප්‍රතිජීවක ඖෂධ අනිසි භාවිතයෙන් මොනවද වෙන්නේ? අපි දැන් ඒක බලමුකෝ. අද වෙනකොට මේ ප්‍රතිජීවක කියන්නේ ඇන්ටිබයොටික්ස් අනිසි භාවිතය මුළු ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මිනිස්සු දැනුවත්ව හරි නොදැනුවත්ව හරි ප්‍රතිජීවක ఔෂධ අනිසි විදිහට භාවිත කරනවා. සමහර පිරිස් අනවශ්‍ය විදිහට ප්‍රතිජීවක භාවිත කරනවා. ඒත් වෛද්‍යවරු ඖෂධ ලබා දෙන්නේ රෝගියාට තියෙන බැක්ටීරියා ආසාදන අඳුනගෙනයි. අන්න ඒක නිසා වෛද්‍යවරයා නිර්දේශ කළ මාත්‍රාවටම අපි ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන්න ඕනේ. මොකද හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ භාවිතය රෝගියාව අවදානමේ හෙළනවා. ප්‍රතිජීවක ඖෂධ අනිසි ලෙස ලබා ගැනීමෙන් ඇතිවන ප්‍රතිවිපාක මොන වගේද? අපි දැන් මේ ගැන කතා කරමු. ප්‍රතිජීවක ඖෂධ අනිසි භාවිතය නිසා ඇතිවන අහිතකර ප්‍රතිඵල අපිට කොටස් දෙකකට කතා කරන්න පුළුවන්. එකක් තමයි රෝගියෙක් පැත්තෙන් අත්වන ප්‍රතිඵල. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් නිර්දේශ කළ ප්‍රතිජීවක ඖෂධය වෛද්‍යවරයා නිර්දේශ කරන නියමිත මාත්‍රාවෙන් නියමිත වේලාවට නියමිත කාල පරාසය තුල ලබාගත යුතු වෙනවා. එහෙම නැති වුණොත් රෝගියෙක් තුළ තියෙන බැක්ටීරියා ආසාදන රෝගය සුව වෙන්න කල් ගත වෙන්න පුළුවන්. ඒ වගේම සංකුලතා මතුවෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් නැවත රෝගය උත්සන්න වෙන්නත් පුළුවන්. ඒ අරුණම වෙන්න පුළුවන් භයානකම දේ තමයි මේ ප්‍රතිජීවක ඖෂධ අනිසි භාවිතය නිසා ප්‍රතිජීවක ඖෂධ සඳහා ප්‍රතිරෝධය එහෙම නැත්නම් ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් සිදුවීම. මෙතෙන්දී මොකද්ද වෙන්නේ කියලා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. නිතර ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් බැක්ටීරියා ප්‍රතිජීවක ඖෂධ වලට ප්‍රතිරෝධයක් වර්ධනය කර ගන්නවා. ඒ කියන්නේ ප්‍රතිජීවක औෂධ වලට බැක්ටීරියා හුරු වෙනවා. මේ ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධයක් දැක්වීම නිසා බැක්ටීරියාවට එරෙහිව ක්‍රියා කිරීම අසාර්ථක වෙනවා. අන්න එතකොට රෝගය සුව වීම කල් යනවා.
හරි අපි දැන් බලමු ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී අනුගමනය කරන්න ඕනි කරුණු මොනවාද කියලා. වෛද්‍යවරයෙක් ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනකොට අර කලින් කිව්වා වගේ නියමිත මාත්‍රාව, නියමිත වේලාව මෙන්න මේ වගේ දේවල් ගැන සඳහනක් කරනවා. අන්නේ පිළිවෙලටම ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම සිදු කළ යුතුයි. ඖෂධ නියම කරන්නේ දින 4කට නම් දින 2කින් ඔයාගේ රෝගිය සුව වීම නිසා ඒ ඖෂධ ලබා ගැනීම නතර කළොත් ඔයාගේ ශරීරයේ තියෙන බැක්ටීරියා නැවත වර්ධනය වීමක් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒක නිසා ප්‍රතිජීවක ඖෂධ ලබා ගන්න එක කියන්නේ අතරමඟදී නතර කරන්න ඕනි දෙයක් නෙවෙයි. ඔයාගේ වෛද්‍යවරයා නිර්දේශ කළ කාල සීමාවටම ඔයාගේ රෝග ලක්ෂණ නැති වුණත් ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන්න ඕනි. හැබැයි බහුතරයක් දෙනා කරන්නේ ලෙඩේ යන්තම් සනීප වීගෙන එනකොට අර දීපු බෙහෙත් වට්ටෝරු නවත්තලා දාන එක. ඉතින් දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ ඒ කරන දේ හරිද කියලා. ඒ අරුණම මෙන්න මේ කියන දේත් ගොඩක් අය අතින් වෙනවා. හිතන්නකෝ යම්කිසි පුද්ගලෙක් මොකක් හරි රෝගයකට වෛද්‍යවරයා හමුලා ඖෂධ ලබාගෙන භාවිත කරනවා කියලා. ඊට පස්සේ පුද්ගලයාට රෝගය සුව වෙලා තවත් කාලෙකදී ඒ වගේම රෝග ලක්ෂණ ඇවිල්ලා වෛද්‍යවරයෙක් හමු වෙන යන්නේ නැතුව අර පැරණි ඖෂධ තුණ්ඩුවටම ඒ කියන්නේ පරණ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකටම ෆාමසි එකකින් බෙහෙත් ටික ගන්නවා. ඉතින් අන්න ඒකත් ඔයාලා නොකළ යුතු අනතුරුදායක දෙයක්. ඉතින් අන්න ඒ වගේ දේවල් කරන කෙනෙක් වැළකෙන්න ඕනි කියන එක මේ වෙලාවේ චුට්ටක් ඔලුවට දාගන්න. හරි. ඉතින් වීඩියෝ එකේ මුලදී අපි කතා කරා නේද? එක්කෙනෙක්ට දෙන බෙහෙත් වට්ටෝරුව තවත් කෙනෙක් භාවිත කරන අවස්ථා තියෙනවා කියලා. ඉතින් අපි පොඩ්ඩක් දැන් ඒ ගැන කතා කරමුකෝ. එක පුද්ගලෙක්ට දෙන ඖෂධ වට්ටෝරුවක් ගෙදරදී හරි ගෙදරින් පිටතදී හරි එකිනෙක අතර හුවමාරු කරගන්න එක නොකළම යුතු දෙයක්. එකම රෝග ලක්ෂණ වලින් උනත් විවිධ වර්ගයේ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ රෝග ගණනාවකටම හැදෙන රෝග ලක්ෂණය එක සමාන වෙන්න පුළුවන්. මොකක් වුණත් රෝගයක් නිශ්චිතවම තීරණය කරන්න පුළුවන් වෛද්‍යවරයෙක්ට විතරයි. ඒ කොච්චර වුණත් දරුවෝ කීප දෙනෙක් ඉන්න නිවෙස්වල වුණත් එක් දරුවෙක්ට අසනීපයක් වුණාම ඒ දරුවට නියම කරන ඖෂධ අනෙක් දරුවනුත් අසනීප වුණාම ඔවුන්ටත් ඒ ඖෂධයම දෙන්න සමහර වැඩිහිටියෝ පෙළඹිලා ඉන්නවා. ඒත් ප්‍රතිජීවක ඖෂධ සම්බන්ධයෙන් බැලුවාම ඒක සිදු නොකළම යුතු දෙයක්. මොකද වෛද්‍යවරයෙක් ඖෂධ නිර්දේශ කරනකොට අදාළ පුද්ගලයාට යම් ආසාත්මිකතා තියෙනවද කියලා හොයලා බලනවා. ඉතින් ඒ වෙලාවේ වෛද්‍යවරයා දෙන ප්‍රතිජීවක ඖෂධවල ඒ පුද්ගලයාට අදාළ යම් ආසාත්මිකතා තියෙනවා නම් ඒ ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩයෙන් නැතුව වෙනත් ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩයකින් බෙහෙත් ලබා දීම වෛද්‍යවරයා සිද්ධ කරනවා. ප්‍රතිජීවක කියන්නේ විශාල කාණ්ඩ සහිත ඖෂධයක්. එකිනෙකට වෙනස් වෙච්ච ප්‍රතිජීවක ඖෂධ තියෙනවා. අන්න ඒක නිසා වෛද්‍යවරයාගේ නිර්දේශයක් නැතුව එකිනෙක අතර ප්‍රතිජීවක ඖෂධ හුවමාරු කරගන්න එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද ඒ ඔස්සේ විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. අපි දැන් බලමු ප්‍රතිජීවක ඖෂධ දීර්ඝකාලීනව ලබා ගත යුතු විශේෂ අවස්ථා තියෙනවද කියලා. අර කලින් කිව්වා වගේ ප්‍රතිජීවක ඖෂධ ඇත්තටම භාවිත කරන්නේ බැක්ටීරියා මගින් ඇතිවන ආසාදන රෝගවලට ප්‍රතිකාර කිරීමට හා එම රෝග වළක්වා ගැනීමටයි. වෛරස් වලට ඒ වගේම දිලීර වලට ලබා දෙන වෙනම ඖෂධ කාණ්ඩ තියෙනවා. අස්ථි සහ සන්ධි සම්බන්ධ රෝග තත්ත්වවලදී සමහර අවස්ථාවල දින කීපයක්, සති කීපයක් හෝ මාස කීපයක් ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට සිද්ධ වෙනවා. ඒක තීරණය කරන්නේ වෛද්‍යවරයා. ප්‍රතිජීවක ඖෂධ දීර්ඝකාලීනව දෙන්න පුළුවන් අවස්ථාත් තියෙනවා. යම් රෝගයක් ශරීරයේ වර්ධනය වීම වළක්වන්නත් ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ ප්‍රතිජීවක ඖෂධ පාවිච්චිය පාලනය කරගන්නේ කොහොමද? අපි චුට්ටක් ඒක ගැන බලමුකෝ. ඇත්තටම මේ ප්‍රතිජීවක ඖෂධ පාවිච්චිය කියන්නේ අද වෙනකොට ලෝකෙටම බලපාලා තියෙන විශාල ගැටලුවක්. ඒකට හේතු වෙලා තියෙන්නේ ප්‍රතිජීවක ඖෂධවල අවභාවිතය සහ අධිභාවිතයයි. අනවශ්‍ය විදියට සහ අනවශ්‍ය ප්‍රමාණයට ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීමක් ලොව පුරා දැක ගන්න පුළුවන්. ඇත්තටම මේක මිනිස්සුන් අතර විතරක් නෙවෙයි. සමහර විට ඇතම් සත්තුන්ට, මත්ස්‍යයන්ට විවිධ හේතු මත ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනවා. ඒ මොකක් වුණත් මේ ප්‍රතිජීවක අනිසි විදියට භාවිත කිරීම ඉතා ඉහළ මට්ටමක දැන් තියෙනවා. අපි කලින් කතා කරන්නේ ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් මේ ප්‍රතිජීවක ඖෂධ අනිසි භාවිතය නිසා තියෙනවා කියලා. ඉතින් අන්න ඒ දේ නිසාම මේ ප්‍රතිජීවක ඖෂධ අනිසි භාවිතයෙන් වැළකීලා ඉන්න ඕනි. ඒ වගේම මේ ඖෂධ භාවිතය අවම කරගන්නත් ඕනි. සමස්ත ලෝකයේම බැලුවොත් මිනිසුන්ට ඉතුරු වෙලා තියෙන්නේ හරියම අවම ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණයක් විතරයි. ඉතින් හිතන්නකෝ මේ සුළු ප්‍රමාණකින් තියෙන ප්‍රතිජීවක ඖෂධ වලටත් ප්‍රතිරෝධයක් ගොඩ නැගුණොත් මොකද වෙන්නේ කියලා. අපි හැමෝගෙම ජීවිතේ අනතුරේ. ඉතින් අන්න ඒකයි මේ ප්‍රතිජීවක ඖෂධ ගැන අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනි. හරි ඉතින් අද වීඩියෝ එකේ ඔයාලා වටින දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා.
ඉතින් ඔයාලා මේ ලබාගත් දැනුම අනිත් අයත් එක්කත් බෙදා ගන්න කියලා මේ වෙලාවේ ඔයාලගෙන් ඉල්ලනවා. මතක ඇතුව මෙඩිප්‍රෙසල් YouTube channel එකත් subscribe කරගෙනම යන්න. හරි එහෙනම් තවත් දවසක හම්බ වෙමු අලුත් වීඩියෝ එකකින්. ගිහින් එන්න. සුබ දවසක්.